එහෙමයි දැන් ඔබතුමා දැන් ඔය ඉස්සල්ලා කියපු එකෙන්ම ගමුකෝ දැන් ශරීරය කියන්නේ ප්‍රබාධාම නිර්මාණයක් කියලා කිව්වනේ. ඒතකොට දැන් ශරීරය කියන එක ක්‍රියාත්මක වෙන්න ඒ කන ආහාර රටාව, ඒ කාලගුණයේ තියෙන බලපෑම, ඊළඟට ඒකේ තියෙන මොනවාද? ඥානමය වශයෙන් තියෙන ඥානමය බලපෑම, ඒ ඔක්කොම බලපානෝනේ. දැන් ඒ වාගේ මොන හරි වෙනස්කමක් වුණොත් රෝගී තත්ත්වයටපත් වෙනවනේ. හරිද? දැන් කාලගුණයේ ලොකු වෙනස්කම් වැඩි වෙනකොට අපි තුඟාක්ම රස්නේ පරිසරයක් ආවොත් මොකද වෙන්නේ? ශරීරයේ මේකට සමානලට දරා ගන්න බැරි වෙනවනේ. එතකොට කන කෑම වල මොන හරි අවුලක් ආවොත් මේ වෙනවනේ. එතකොට දැන් ශරීරය කියන එක පවතින්නේ සබාධමේට අනුවනේ. හරිද? එතකොට මනස කියන එක පවතින්නත් එහෙම තමයි සබාධමයට අනුව තමයි. ඒ කියන්නේ හිතන්නකෝ දැන් ඔබතුමා ඇසුරු කරන පුද්ගලයෝ මත ඇසුරු කරන්න වෙන පුද්ගලයෝ මත ඒ ලැබෙන අත්දැකීම් මත තමයි මනස කියන එක ගොඩ නැගින්නේ. දැන් ඔබතුමා වෙන දැන් ඇසුරු කරන පුද්ගලයන් දැන් පදිංචි වෙලා ඉන්න තැනින් අයින් වෙලා ගිහලා වෙන තැනක පදිංචි වුණා කියලා හිතන්නකෝ. එහෙම පදිංචි වෙනකොට එතන ඉන්න පුද්ගලයෝ වෙනස් වෙනවනේ. ඇසුරු කරන්න හම්බෙන පුද්ගලයෝ වෙනස් වෙනවනේ. ඇසුරු කරන්න හම්බෙන පුද්ගලයෝ වෙනස් වෙනකොට ඔය දැන් තියෙන මානසික මට්ටමද වෙන්නේ මානසික මට්ටම වෙනස් වෙනවද? වෙනස් වෙනවනේ. ඒක මානසික මට්ටම වෙනස් වෙනවා. දැන් හිතකට ශරීරයේ රෝගයක් තියෙනකොට මානසික මට්ටමද ශරීරය නිරෝගීව තියෙනකොට තියෙන මානසික මට්ටම. වෙනස් වෙනවනේ. එතකොට මේ ඊළඟට අපි හිතමු සීතල කාලගුණයකදී ඇති වෙන මානසික මට්ටමද උණුසුම් කාලගුණයකදී ඇති වෙන්නේ. වෙනස් වෙනවනේ. එතකොට මේ එහෙම සිතේ මොකක් හරි වෙනම ශක්තියක් තියෙනවා කියන එක නෙමෙයි අරකම තමයි සෝභාදහමට අනුකූලව අපි අය ශරීරයේ පවතිනවා කියලා බලනවා වගේම බලන්න ඒ සෝභාදහමට අනුකූලව තමයි මනස කියන එක පවතින්නේ. ඒ කියන්නේ මනස කියන එක අර හේතු වල එකතුවකින් තමයි ගොඩ නැගින්නේ. ඒ වටේ තියෙන පරිසරයේ ඒ පුද්ගලයා කියන්නේ ඔබතුමාට දැන් ගොඩ නැගිලා තියෙන ආකල්ප පොඩි කාලේ ඉඳන් ලැබිච්ච අත්දැකීම් අසුරු කරන්න හම්බෙච්ච පුද්ගලයෝ කියවන්න හම්බෙච්ච පොත්පත් ඒ වාගෙන් සහ කාලගුණ බලපෑමෙන් ශරීරයේ දැන් ලෙඩක් තියෙනවා නම් හිතන විදියයි ලෙඩක් නැතිකොට හිතන විදියයි උණුසුම් කාලගුණයකදී හිතන විදියයි ඊළඟට දැන් මේ හිතන්නකෝ දැන් ඔබතුමා දැන් මෙතන ඇවිල්ලා මෙතන මේ ස්ථානයේ මෙහෙම ඉන්නකොට හිතේ තියෙන ස්වභාවය නෙමෙයිනේ දැන් ඔහොමම ගිහිල්ලා අපි තුමු උතන ගම්පොළ ටවුන් එකට ගිහිල්ලා ටවුන් එක මැද්දේ හිටගත්තොත් එන ස්වභාවය හරිද ඒ ස්වභාවය ඉන්න තැන මත අනුව ඒ සිතුවිලි වල නැගෙන ස්වභාවය වෙනස් වෙනවා. එතකොට සිතුවිලි වල 아무තු ශක්තියක් තියෙනවා නෙමෙයි. සිතුවිලි ඒ පරිසරයට අනුකූලව ඒ සාධක සම්පූර්ණ වෙනකොට ඒකට අනුකූලව ගොඩ නැගෙන එක. ශරීරයට මෙහෙයීම හයිය එන්නේ ආහාර පාන වලින්නේ. සිතුවිලි වලටත් මෙහෙයීම හයිය හම්බෙන්නේ ඔය කියපු බාහිරින් එන කරුණු කාරණා වලට සාපේක්ෂව තමයි හිතුවිලි වල හයිය එන්නේ. සිතුවිල්ලක් කියලා වෙනම හයියක් කියලා එකක් එන්නේ නැහැ. සිතුවිලි පවතින්නේ ඒකට අදාළ හේතු කාරණා තිබුණොත් විතරයි. හරිද? දැන් ඔබතුමා හිතනවා මට මේ කෝපයක් ගන්න පුළුවන් කියලා. එහෙම කෝපයක් ගන්න පුළුවන්ද? බෑනේ. මේ කෝපය ගන්න අදාළ පරිසර සාධක ටික ආවේ නැත්තම් කෝපයක් ගන්න පුළුවන්ද? ගන්න බෑ කෝපයක් ගන්න බෑ. හරිද? හිතන්නකෝ දැන් ඔබතුමාට රාගයක් අවශ්‍ය ගන්න පුළුවන්ද? ඒකට අදාළ හේතු කාරණා ටික නැත්නම් රාගයක් අවශ්‍ය ගන්න බෑ. හරිද? එතකොට ඒකට අදාළ පරිසර සාධක සම්පූර්ණ වෙලා ඒකේ අනුසාරයෙන් සිතුවිල්ලක් හට ගන්නවා මිසක් සිතුවිල්ල වෙනම පවතින එකක් නෙමෙයි. සිතුවිලි පවතින්නේ හේතුඵලයක් විදියට. දැන් මෙහෙම හිතන්නකෝ. ඉර පායගෙන එනකොට ගහකට ගහක් තියෙනවා මහ පොළොව තියෙනවා. එතකොට ඉරත් ගහත් මහ පොළොවත් නිසා හේවණල්ලක් හට ගන්නවා. හේවණල් දැන් ඔබතුමා මගෙන් අහුවොත් හේවණල්ලට මොකක්ද අමුතු ශක්තියක් තියෙන කොහොමද හේවණල්ල එහෙම ඇති වෙන්නේ කොහොමද අමුතු ශක්තියකින් වගේ කියලා අහුවොත් මොකද වෙන්නේ? ඒකට පිළිතුරක් දෙන්න බෑනේ. හරිද? ඒ වගේ තමයි සිතුවිල්ල කියනත් ඒ වගේ හේවණල්ල. ඒකට අදාළ පරිසර සාධක මත තමයි හිත කියන එක පවතින්නේ. ඒ පරිසර සාධක ඒ අදාළ සාධක ටික නැත්තම් හිත කියලා එකක් පවතින්නේ නැහැ. ඔව් ඉතින් ඒවත් ඉතින් දැන් මෙහෙම අතීත අත්දැකීම් කියන එක දැන් මෙහෙම හිතන්න ඔබතුමාට අතීත අත්දැකීම් එන්නේ කොහොමද?
ඉතින් මේ මතක් නික ඊකන් ඉබේ මතක් වෙනවලු. එහෙම ඉබේ මතක් වෙන්නේ නැහැ. ඒ මොකක් හරි ඒකට අරමුණක් එන්න එපයි. ඒකට ඒ අරමුණක් එන්න එපයි. ඒක ඉබේ නැగిලා එන්නේ නැහැ. ඒ අරමුණක් එනවා. ඉතින් ඒකම තමයිනේ වෙන්නේ. දැන් අපි තුමු දැන් ඩිමෙන්ෂියා හැදිච්ච කෙනෙක් ඉන්නවනේ. අමතක වීමේ. මොලේ මොකක් හරි මේ වෙලා මොලේ සෛල විනාශ වෙච්ච කෙනෙකුට. ඉතින් ඒ අයට ওই විදිහට හිතන්න බෑනේ. බෑනේ. එන්නේ නැහනේ. තේරුණාද? එතකොට ඒවත් ඔක්කොම සාධක. ඒ කියන්නේ එතකොටම තේරෙනවනේ මේක හේතුඵලයකින් වෙන්නේ කියලා. සිතක් කියන්නේ හේතුඵලයකින් ගොඩනගෙන එක. අපි දැන් භෞතිකයේ ඇත්තයි කියලා ගත්තොත් භෞතිකයේ මම මේ ඔක්කොම කතා කරන්නේ භෞතික ඇත්තයි කියන සාධකයේ මත උඩ ඉඳන්. හැබැයි අපි එතනින් අපි ආරම්භයක් ගන්නකොට ඒක ලේසි. එතකොට භෞතික ඇත්තයි කියලා සාධකය ගත්තොත් භෞතිකයේ තියෙන යම් සාධකවල එකතුවකින් තමයි සිතක් කියලා එකක් ගොඩනගන්නේ. ඒක නිකන් ඒක හිතක් කියන්නේ හේවණල්ලක් වගේ. හේවණල්ලට ඇති කිසිම ශක්තියක් නැහැ. ඉර පායන විදිය වෙනස් වුණොත් ගහ උලඟට ගහ හෙල්ලුනොත් එහෙට මෙහෙට පොළොවේ ස්වභාවය එහෙට මෙහෙට වෙනස් වුණොත් හේවණල්ල වැටෙන විදිය වෙනස් වෙනවා. ඒ වගේ තමයි හිත කියන එක. හිත කියන එකත් ඒ වගේ ස්වභාවයකින් තමයි ගොඩනගන්නේ. ඉබේ මතුවෙන්නේ නැහැ. ඉබේ මතුවෙනවා කියලා එකක් නැහැ. ඒකට අවශ්‍ය සාධක තියෙන්න ඕනේ. ඒක මෙහෙමයි. ඔබට ඉබේ මතුවුණා වගේ පේන්නේ ඒකට ආපු ආරම්මණයේ ගැළපීම ඔබ නොදැක්ක නිසා. හරිද? හරිද? දැන් හිතන්නකො කවුරු හරි කෙනෙක් ඉර දකින්න නැතුව, ගහ දකින්න නැතුව හෙවණැල්ල විතරක් දැක්කොත් එයාට හිතෙනවා හෙවණැල්ල ඉබේ පහළ වුණා කියලා. තේරුණාද? පැහැදිලි? ඒ ඉබේ සිතුවිලි කියලා එකක් පහළ වෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය ආසන්න අරමුණ අපි දැකලා නැහැ. දැන් සමහර ඒවා තියෙනවා මෙන්න මේ මම ඔය නිකන් අර කියන්නේ අර අතු පාට ෂර්ට් එක ඇඳගත්තු කෙනා ටොක්ක්ක් කැල්ලලා යනවා කියලා. අතු පාට ෂර්ට් එකක් ඇඳපු කෙනෙක් පොඩි කාලේ ටොක්ක්ක් අනිනවා. අවුරුදු 6 විතර හොඳ හයියෙන් ටොක්ක්ක් කැල්ලලා යනවා. හරිද? ඊට පස්සේ අපිට මේ රතු පාට පිටියක රතු පාට ගාලා තියෙන වෙලාවේ ඉඳන් අපිට එන තරහයි මොකක් හරි තරහක් ඇඟ ඇතුලේ දුවනවා. හරිද? එතකොට නිකන් ඔබතුමා කියන්න පුළුවන් මේ මට ඒ තරහ ඉබේ ඇති වුණා කියලා. ඉබේ ඇති වුන්නේ නැහැ. අපිට අර රතු පාටයි අර මේ රතු පාට ෂර්ට් එක ඇඳපු කෙනා ටොක් ඇඳපු එක සම්බන්ධ කරගන්න අපිට පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා අපි කියනවා මේ තරහ මට ඉබේ ඇති වුණා කියලා. ඒ වගේ එකක් තමයි ඔබතුමා ඔය කියන්නේ. සමහර ඒ වගේ සම්බන්ධය අන්තර් සම්බන්ධය අපිට පේන්නේ නැහැ. අන්තර් සම්බන්ධය පේන්නේ නැති නිසා අපි හිතනවා ඉබේ හටගත්තා කියලා. ඉබේ හටගන්න දේවල් නෑ. දැන් එහෙම මම නිකන් මෙහෙම හිතවිල්ලක් එහෙම ඉබේ හට ගන්නවා කියලා එහෙම එකක් කරන්න බෑ. ඒකට ගැළපෙන එකක් තමයි වෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඔය දෙන්න ඇවිල්ලා මෙතන ඉඳගත්තු ඉඳ තමයි මම කතා කරන්නේ. නැත්තම් මට කතා කරන්න බෑ. මම මේ කියවෙනවා කියවෙන්නේ නෑ එහෙමනම්. නෑ හිතවිල්ලක් කියන්නේ හරියට හෙවණැල්ලක් වගේ එකක්. මම මේ දැන් භෞතිකය කියන සාධකයේ ඇත්තක ලායි කතා කරන්නේ. භෞතික කියන සාධකයේ අපි ඒ ආවස්තික රාමුව ඇතුලේ කතා කරොත් හිතවිල්ලක් කියලා කියන්නේ හෙවණැල්ලක් වගේ එකක්. හෙවණැල්ලට කිසිම මේ එකක් නෑ. හෙවණැල්ල රඳාපවතින ගහේ පොළවේ සහ ඉරේ තියෙන හරි හුළඟේ තියෙන සාධක මත නම් හෙවණැල්ල පවතින්නේ. සිතුවිල්ල පවතින්නේ හෙවණැල්ල වගේම තමයි. හෙවණැල්ලට වෙනම පවතින ශක්තියක් හෝ හෙවණැල්ල විසින් කරගන්න පුළුවන් දෙයක් නැහැ. ඒ අවශ්‍ය පාරිශික සාධක මත හෙවණැල්ල කියන එක මේ වෙනවා. දැන් අපි හිතන්න කවුරු හරි මම ලොකු වීරයක් ගන්නවා. දෙයක් වෙනස් කරන්න මොන හරි මේ එකක් ගන්න. ඒකත් ඇති වෙලා තියෙන ඒ වගේ හෙවණැල්ලක් විදිහට තමයි. දැන් අපි ඔය කියන ආකල්ප කියන එකනේ. හරි. අර මිනිස්සුන්ට ආකල්ප කියන එක ගොඩ නැගෙනවනේ. ආකල්ප එහෙම කියලා ගොඩ නැගෙන්නේ ඒ විදිහටම තමයි. ඒකත් එක්තරා හෙවණැලි වර්ගයක් තමයි. කෙනෙකුට මම මේ જાති ආකල්පයක් ගොඩනගා ගන්නවා කියලා එහෙම ගොඩනගා ගන්න බෑ.
ඒ ආජාති ආකල්පයක් ගොඩනගෙන්නත් ඒ ආකාරයේ වීරයක් ගොඩනගෙන්නත් ඒකට අවශ්‍ය හේතුඵල ටික මේ වෙන්න ඕනේ. අපි කියන්නේ එයාට ඒ කාර්ය ඥානයක් තියෙනවා කියලා ඒ ආජාති ඥානය. ඥානයක් කියන්නේ තර එහෙම නැල්ල වගේ දෙයක් තමයි. ඒකට අවශ්‍ය හේතුඵල ටික ගැලපෙන්න ඕනේ. එහෙමයි පුද්ගලයෙක් ඉන්නවා කියන අදහසත් පුද්ගලයෙක් නැහැ කියන අදහසත් ඔය જાති හේවණල් දෙකම තමයි. දැන් හිතන්නකො පොඩිම දරුවෙකුට පුද්ගලයෙක් ඉන්නවා කියලා අදහසක් එන්නේ නැහෙනි. මම කියන අදහසක්වත් එන්නේ නැහෙනි. ඒක ඊට පස්සේනේ කියන්නේ මේ තමයි පුතා මේ පුතාගේ අම්මා මේ අම්මගේ පුතා එහෙම නැත්නම් මේ තාත්තගේ මේ මොනවාද මේ තාත්තගේ පණ තමයි මේ ඉන්නේ මේ තමයි අයියාගේ නංගි මේ ඉන්නේ හරිද මේ තමයි මේ අපේ ගෙදර බබා මෙයයි කියලා ඔහොමම කාරණා ටිකකින් තමයි මම කියන අදහස ගොඩ නැගින්නේ. හරිද? ඊළඟට ඒ මම කියන අදහස ගොඩ නැගෙන්නෙත් ඒ වගේ හේතුඵලයක් විදිහට මේ මම කියන සිතුවිල්ල ගොඩ නැගෙනවා. ඊට පස්සේ අපි බණක් අහලා හරි කාගේ හරි දේශකයෙක්ගේ දේශනයක් අහලා හරි පොතක් හරි කියලා මේ මම කියන එක මුලාවක් කියලා දැනගන්නවා. ඒ මම කියන එක මුලාවක් මේ මම කියන එක නොපවතින තියා බොරුවක් කියලා දැනගන්නෙත් අර මම කියන එක ගොඩ නැගිච්ච ආකාරයෙන්ම තමයි. හරිද? තේරුණාද මම මේ කියන්න හදන දේ. එතකොට ඔය දෙකම ඔය විදිහට තමයි ඔය කාරණා දෙකම ගොඩ නැගෙන්නේ. ඒ වචනේ මේකට උදව්වක් වෙනවා නේද? ඔව් ඉතින් ඒ දෙකම දැන් මේ භෞතිකයේ කියන සාධකේ ඇත්ත කරලා ගත්තොත් ඔය දෙකම ඇති වෙන්නේ ඔය විදිහටම තමයි. මම කියන එක නා ගොඩ නැගෙන්නේ ඔය වගේ බාහිර සාධක මත තමයි. එතකොට මේ බාහිරෙන් එනවා මෙන්න මේම සාධක මේ තමයි මේ තමයි මේ අම්මිගේ සුදු පුතා මේ තමයි තාත්තිගේ සුදු දුව මේ තමයි මේ නංගිගේ අයියාගේ නංගි මේ තමයි ගෙදර බබා හරිද මේ ඔයා තමයි නිමල් හරිද කියලා ඔහොම අර මේ දත්ත මම මෙහෙම කිව්වට එහෙම සරලව නෙමෙයි දත්ත ටික එන්නේ. ඒ වගේ දත්ත ටිකකින් අර වෙනම පර්සනැලිටි එකක් ගොඩ නැගෙනවා. ඊට පස්සේ ඒ ගොඩ නැගෙන එකට තමයි අපි පස්සේ කාලෙක මම කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ ඒක වෙනම පර්සනැලිටි එකක් ගොඩ නැගෙනවා. ඒකට මම කියන ඉන්නවා කියලා අදහස ගොඩ නැගෙනවා. ඊළඟට මම නැහැයි කියන අදහස ගොඩ නැගෙන්නේ ඒ විදිහටම තමයි. හරිද? කවුරු හරි ඇවිල්ලා කියනවා දේශකයෙක් හරි එක්ක හාමුදුරු කෙනෙක් හරි කවුරු හරි ඇවිල්ලා කියනවා මම කියන එක මුලාවක්. ඔය මම කියන එක නොපවතින දෙයක්. ඕක නිකන් සිතුවිල්ලක් විතරයි. ඔය සිතක තියෙන හටගන්න නිකන් සිතුවිල්ලක් විතරයි. ඕක හැඟීමක් විතරයි. ඇත්තයි කියන්නේ ඔක්කොම ඇත්ත. හැබැයි එහෙම එකක් ආවට පස්සේ තමයි ආයේ මේ මම කියන එක මුලාවක් බොරුවක් නොපවතින දෙයක් කියලා ආයෙ එන්නේ. එතකොට මේ දෙකම අර වගේ හේවණලි දෙකක්. එහෙමයි. දැන් ඒක සෙවණැල්ලක් කියලා එනවා කියලා ඒක විශේෂ කරගන්න එපා. දැන් උදාහරණයක් විදිහට දැන් මේක සෙවණැල්ලක් කියන හැඟීමේ ඉන්නේ දැන් මම ඔබතුමාට එක ඒවා කියනවනේ එක පැත්තට කරකවලා ඊට පස්සේ ඔබතුමා ওই සිතුවිල්ලක් කියන්නේ හේවණැල්ලක් කියලා දකින්න පටන් ගන්නවනේ. හරිද? ඒක දකින්න පටන් ගත්තේ කොහොමද? මම මේව කියන්න ගත්තට පස්සේනේ. නැත්තම් කලින් එහෙම මේ හේවණැල්ලක් කියලා දැනුන්නේ නැහනේ. එතකොට දැන් කලින් දරන් හිටපු එකද හරි එක දැන් මං කිව්වට පස්සේ දැනගත්තු එකද හරි. ඉතින් බය කියන්නේ හොඳ දෙයක්ද නරක දෙයක්ද? එහෙම කියන්න බෑ මෙහෙමයි දැන් බය කියන එකත් අපිට අර ගොඩ නැගෙන හේවණැල්ලක්ම තමයි හේතුඵලයක් විදිහට ගොඩ නැගෙන්නේ. හරිද? දැන් අර මං ඉස්සෙල්ලා කිව්ව රතු පාට උදාහරණේ. දැන් රතු පාට ටී-ෂර්ට් එකක් අඳගත්ත මිනිස්සේ පොඩි කාලේ අවුරුදු 6 විතර ටොක්ක්ක් කනලා යනවා. හරිද? හරි. ඊට පස්සේ රතු පාට දැක්කහම පොඩි අපසන්න හැඟීමක්, බයසාගත හැඟීමක් ඇති වෙන්න පුළුවන් නේ. ඒක ගොඩ නැගුණේ අර අත්දැකීමත් එක්කනේ. හරිද? තේරුණාද? ඒ අත්දැකීමත් ඒකේ බයේ අනිත් පැත්තත් කියලා හිතන්නකෝ. නිල් පාට ෂර්ට් එකක් අඳගත්තු මිනිස්සෙක් හැමදාම අවුරුදු 6 දී චොක්ලට් එකක් හරි ටොපියක් හරි දීලා අනේ මගේ සුදු පුතා කියලා ඔළුව අත ගාලා ගියා නම් මොකද වෙන්නේ? ඒක අනිත් පැත්තට වෙනවනේ. හරිද? එතකොට බය කියන එක ගොඩ නැගෙන්නෙත් ඒ ආකාරයෙන් බය නොවන හැඟීමක් ගොඩ නැගෙන්නෙත් ඒ ආකාරයට. දෙකම ගොඩ නැගෙන්නේ ඒක හරිය. දැන් ඔබතුමා වද වෙන්නේ බය ගැන විතරයිනේ. ඒකෝර ඒක අනිත් එක. නෙමෙයි ඒ හැඟීම් ඔබතුමාට නැති කරන්න බෑ. ඒවා හේතුඵල විදිහටනේ හැඟීම් ඇති වෙලා තියෙන්නේ. දැන් එතකොට එක එක්කිනාගේ ජීවිතයේ තිබිච්ච අත්දැකීම් මත විවිධාකාර දේවල් වලට බය කියන්නේ අපිට දැන් කියන විදිහට බය ඇති වෙලා තියෙන්න පුළුවන්. ඔය කියන විදිහට අපිට
ඔව් ඉතින් මුලින් ඔය වගේ ඒවා ඇති වෙලා ඊට පස්සේ ඔය දැන් අපිට ඊටම නැති වෙයි කියලා බයක් ඇති වෙන්නේ මොකක් හරි ඒ වගේ ආපෝ හේතුඵලයක් නිසා ඇති වෙච්ච මේ එකක් නිසානේ. හරි. එතකොට ඒ ඉස්ලාම් බලන්න ඕනේ මේ જાතිය බයක් ඇති වෙන්න. දැන් අපිට ඔතුමාට ඊටම නැති වෙයි කියලා බයක් එනවා කියලා. ඒ බය ඇති වෙන්න ආපෝ හේතුඵල ටික මොකක්ද කියලා බලන්න. ඒ જાතියේ බයක් ගොඩනගෙන්න හේතු වෙච්ච මූල කාරණේ මොකක්ද කියලා බලන්න. එතකොට මේ බයේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. හැබැයි බය නැති කරනවා කියලා එකක් කරන්න බෑ. මොකද ඒක හේතුඵලයක් විදිහට ගොඩනැගිලා තියෙන්නේ. ඒක කොහොමද ගොඩනැගෙන්නේ කියලා තේරුම් ගැනීම තමයි කරගන්න ඕනේ. ඕක වද වෙන්න ඕනේ බය ගැන විතරද එතකොට. අනිත් ඒවාත් එහෙම දැන් මොකක් හරි අපිට දෙයක් දැක්කම ප්‍රසන්න හැඟීමක් එනවා. හරි. ඒකත් ඉතින් බය වගේම තමයි ගොඩනැගෙන්නේ. ඔව්. දැන් බය කියන එක ගොඩනගන්නේ හේතුඵලයක් විදියට. ප්‍රසන්න හැඟීමක් ගොඩනගන්නේ එහෙම නැත්නම් ආදරයක් කරුණාවක් ගොඩනගන්නේ ඒ වගේ හේතුඵලයක් විදියට. අත්දැකීම් කියන්නේ ඒ ගැන අහලා වැඩි. අත්දැකීම් නෑ. ඒක බොරුනේ. ඔබතුමාට මරණය ගැන අත්දැකීම් තියෙනවද? නෑ ඒක අත්දැකීම නෙමෙයිනේ. අත්දැකීම් කියන්නේ හිතන්නකෝ ඔබතුමාට අත්දැකීමක් නෑනේ. ඔබතුමාට මරණයේ අත්දැකීමක් නෑ. හැබැයි ඔබතුමාගේ මරණය ගැන ඔබ අසා දැනගත්තු ඒවා තියෙනවා. හරිද? එතකොට මරණය කියන සංකල්පනීය රූපය දැන් තමාට පුතාට වඩා වැඩි. හරි? තව පොඩි ළමයෙක් ඉන්නවා කියමු අවුරුදු 5ක විතර. එයාට කොහොමත්ම ඒක නෑ. හරි? දැන් ඒක තමන්ගේම ළමා කාලේ බලන්න අවුරුදු 5ේදී හිටපු මරණය කියන සංකල්පමය රූපේ නෙමෙයි අවුරුදු 15ේදී 25ේදී වෙන එකක් 45ේදී වෙන එකක් දැන් වෙන එකක් සංකල්පමය රූපේ වර්ධනය වෙලා තියෙනවනේ හරි බිල්ලා ලොකු වෙලා තියෙනවනේ හරිද එතකොට මරණය කියන සංකල්පමය රූපේ ලොකුයි ඒක පොඩි වෙනකොට බය අඩුයි හරිද අවුරුදු 5 කෙනෙකුට මරණය කිය පෙන්නලා බය කරවන්න අමාරුයිනේ 15 වෙදී ඔන්න ටිකක් පුළුවන් 25ේදී තව ටිකයි ඔහොමනේ හරිද නෑ තාම තියෙන මරණය කියන අත්දැකීම ඔබට නෑ. මරණය කියන සංකල්පමය රූපේ තියෙනවා. ඒකේ ලොකු වෙන ප්‍රමාණයට අනුකූලව බය කියන එක උඩ නැගිනවා. ඔව්. මරණය කියන අත්දැකීම ඔබ ලබලා නෑ. ඉතින් ඒක කොහොමද? ඒක සුන්දර එකක්ද කියලා කොහොමද ඔබ දන්නේ? විපතීමක් කියන්නේ එහෙම එක තමයි. මොකද තමන් ඉපදිනවා මතක නෑනේ. ඒකත් හදාගෙන තියෙන අර මරණය හදාගෙන ඉන්නා වගේ සංකල්පමය රූපයක් විදියට. ඉතින් මානසික මට්ටමට බලපෑමක් තියෙනවා. දැන් ඔබතුමා හොඳටම රස්නේ කරපු කාමරයකට දැම්ම කියලා හිතන්නකෝ දාඩිය වැක් කරනකොට ওই හිතන විදිය වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවනේ. හරිද? ඔත සීතල දවසක රෑ ඇඳුමු මේ උඩුකයට ඇඳුම් නැතුව එළියට වෙලා ඉන්න වුණොත් මොකද වෙන්නේ? ඔය ඉදිරි හිතන්න පුළුවන්ද? හිතන්න බෑනේ. සිතුවිලි ඔක්කොම වෙනස් වෙනවා. හොඳට උණ ගැනිලා තියෙන වෙලාවකදී ගණන් පේපර් එකක් දුන්නොත් හදන්න කියලා හදන්න පුළුවන්ද? හොඳට ගණන් හදන්න පුළුවන් ළමයෙකුට හොඳට උණ ගැනිලා තියෙන වෙලාවක එහෙම නැත්නම් බඩේ අජීර්ණයක් ගිහිල්ලා බඩ යන වෙලාවක ගිහිල්ලා ගණන් පේපර් එකක් දුන්නා හදපිය කියලා හදන්න පුළුවන්ද? හදන්න බෑ නේද? දැන් ඒකත් ඉතින් ওই හේතුඵලයන් දැන් උදාහරණයක් විදිහට ඔබතුමා කියවනේ එතනින් පස්සේ ඒවා මං ඇරුණා කියලා. ඉතින් ඒක මෙහෙමයි දැන් ඔය අපි ඔය බෞද්ධ මේ කතාවල අහලා තියෙනවානේ කල්යාණ මිත්‍රය පිළිබඳ කතාව. කල්යාණ මිත්‍රය කියන්නේ දැන් දැන් මෙහෙම අපිට තියෙන මේ අදහස් ආකල්ප ගොඩ නැගෙන්නේ ඔය දැන් තව කතාවක් තියෙනවානේ ඔබ ළඟින්ම ඇසුරු කරන 7 දෙනා මත ඔබගේ ජීවිතේ තීරණය වෙනවා කියලා. හරිද? එතකොට අපි දැන් ඕක දැනගත්තොත් ඒකත් දැනගන්න හේතුඵලයක් විදිහට තමයි අපි දැනගත්තොත් දැන් අපේ තියෙන ආකල්ප හරි අපි ජීවිතේ දිහා දකින්න විදිය හරි අපි ඇසුරු කරන අය මත රඳාපවතිනවා කියලා කෙනෙක් තේරුම් ගත්තොත් එයා බලනවා එතකොට මං කවුරුද ඇසුරු කරන්නේ මොන වගේ පිරිසක් මැද්දද මං ඉන්න ඕනේ කියන එක එයා තේරුම් ගන්නවා හරිද එතකොට ඒ තේරුම් ගැනීම හරහා තමයි ඒ තේරුම් ගැනීම හරහා මේක මේ වෙන මොකද දැන් එතකොට එහෙම පිරිසක් එකතු වෙලා කතා කරනකොට ඒක කතා කරන්නේ වෙනස් විදිහකටනේ. හරිද? නැත්තම් දැන් ඔබතුමා ගිහිල්ලා දැන් ඔය එදිනෙදා ඔය ගමේ ගොඩේ කතා කරන්න ගියන් පස්සේ ඔය උපදූප ටිකයි අරවයි මේවයි දේශපාලනේ අරවයි මේවා කතා කරයි කියලා. සිද්ධිනේ කතා කරන්නේ.
සිද්ධි කතා කරා කියලා මොකුත් වෙන්නේ නැහැ නේ. හැබැයි දැන් ඒක හරි. අපි දැන් දේශපාලනේ කතා කරාම එතනින් එහාට කියලා කතා කරොත් හරිද? එහෙම කොහොමද දේශපාලනයේ එහෙම මානසික ස්වභාවයක් ඇති වෙන්න හේතු උනේ මොකද්ද? එතකොට මේ සමාජයක් විදිහට කොහොමද මේ මෝහණයකටපත් වෙන්නේ? ඡන්දයක් එක්ක වෙනකොට කොහොමද මෝහණයකටපත් වෙන්නේ? පත් වෙලා කොහොමද උන් මෙහෙම රැල්ලක් ගොඩ නැගෙන්නේ? ඔය වගේ දේවල් කතා කරා කියලා හිතන්නකෝ. ඒ කතා කරොත් අර ඊට වඩා පොළුල්ල දේවල් ටික දකින්නව නේද? හරිද? එතකොට එහෙම දේවල් ටිකක් කතා කරන්න ඒ ಜಾතිය පිටකලියෝ ටිකක් ඇසුව කරන්න ඕනේ නේද? එතකොට එතනදී වෙන්නේ මේකක් තමයි. දැන් උදාහරණයක් විදිහට දැන් ඒ හේතුඵලයේ වැඩි කරගන්න නම් ඒ ಜಾතියේ පිරිසක් ඇසුව කරන්න. දැන් අද නම් ටිකක් ඒකට උදව්වක් තියෙනවානේ. අද YouTube තියෙනවා, මේවා තියෙනවා. අපිට ඒකට ඒ අදාළ පුද්ගලයෝ හරි මොන හරි ඒකට අදාළ සංවාදයට හරි මේවා කරන්න පුළුවන්. ඉතින් එතකොට දැන් ඒ වගේ පිරිසක් හම්බෙලා ඒ පිරිසක් එක්ක එකට කතා බහ කරලා එකට ජීවිතේ ගොඩනගා ගන්න ගියෝ ජීවිතේ එක පැත්තකට යනවා. ඒකට ප්‍රතිවිරුද්ධව එදිනෙදා ඔය සිද්ධි කතා කර එදිනෙදා ඔය අපි කිව්වේ දාවේල කතාවේ ගියොත් ඉතින් ජීවිතේ අපේ හිතන විදිය පවා ඒ පැත්තට වෙනස් වෙනවා. ඔය දැන් ඔය දානක ඔය සයිකොලොජි වලම තියෙන එකක් තමයි. මාසික පඩි ගන්න අයගේ මානසික මට්ටමයි දවස් පඩි ගන්න අයගේ මානසික මට්ටමයි ආසර පොළොව වගේ වෙනස්. ඒ වෙනසක් තියෙනවා. ඒ වෙනස ඇති වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. බැලුවාම මේක පේනවා මොකද කොහොමද මේ වගේ වෙනසක් ඇති වෙන්නේ කියලා. ඒ වගේ තමයි අපි අර වගේ එදිනෙදා මේ දාවේල මේ දාවේල කනවන් කියලා මම හදන්නේ එදා මාතෘකාව. දැන් උදාහරණ දැන් අපි ලංකාවේ ගමු සතියේ මාතෘකානේ තියෙන්නේ. මේ සතිය මොකක් හරි මාතෘකාවක් අරගෙන ඒක හපාපා රස විඳිනවා. ඊළඟ සතියේ තව මොකක් හරි මාතෘකාවක් අරගෙන රස මේ හපාපා රස විඳිනවා. ඊළඟ සතියේ තව මාතෘකාවක්. හරිද? ඔය එදා වේලා කනවා වගේනේ. එතකොට එහෙමින් හිටියාම කවදාවත් අර සිද්ධි යනවා මිසක් එතනින් එහාට යන්නේ නැහැ. එහෙම කතා කරලා හිටියේ. දැන් අපි තුන් කවුරු හරි ටික ওই ඩොට් ටික කනෙක්ට් කරගෙන. හරි? ඕකේ යටින් තියෙන මේ කතාව කතා කරන්න ඔබ කවුරු හරි පිරිසක් එක්ක එකතු වුණා කියලා හිතන්නකෝ. එතකොට ඔබ හිතන විදිය වෙනස් වෙනවා නේද? ඒ කතා කරන පිරිසට අලුතෙන් කෙනෙක් ඇතුළට ගියා කියලා හිතන්නකෝ. එයා හිතන විදිය වෙනස් වෙනවා නේද? එයා දේවල් දිහා කලින්ට වඩා පුළුල්ල දකින්නව නේද? හා? තේරෙනවද මං කියන්නේ? එතකොට ඒකත් ඇත්තටම හේතුඵලයක් හේවණල්ලක් විදිහටම තමයි ඒකත් තියෙන හේතුඵලයක් විදිහටම තමයි. අපි ඒක දැනගත්තට පස්සේ අපිට පුළුවන් ඒක වෙනස් කරන්න. අපි අසුරු කරන, අපි දකින්න, මේවා කරන ටික වෙනස් කරන්න. නෑ අපේ දැන් ඥාන කියලා කියන්නේ මතකයක් නේ. මතකයක් කියලා කියන්නේ දැන් අපි හිතනවා අපි සමකේ ආසන රටවල ඉන්නවා. දැව ආසන රටවල ඉන්නවා. ඒකට සමකේ ආසන රටවල හිරු එළියේ වැටෙන ප්‍රමාණය අඩුයි. දැව ආසන රටවල හිරු එළියේ වැටෙන ප්‍රමාණය වැඩි. අඩුයි. එතකොට සමකේ ආසන රටවල ඒ හිරු එළියට ඔරොත්තු දීම සඳහා මතකයක් විදිහට මේ හැමේ වර්ණයේ එකට සැකසෙනවා. මේ ඈත් ගිහලා පරම්පරා ගානක් ගිහිල්ලා අර හරියේ ඉන්නකොට අර විදියට වෙනස් වෙනවා. එතකොට මේ තියෙන මේ දැන් අපිට ඕනෑම විසකට වුණත් ශරීරය පුරුදු කරගන්න පුළුවන් ඒ කාලයක් තිස්සේ එනකොට. එතකොට ඒක ඊට පස්සේ දැන් මේක මේ තාත්තගෙන් පුතාට හරි අම්මගෙන් පුතාට හරි ඒක යනවා. අර මතකයේ කොටසක් යනවා. හරිද? ඒ මතකයේ කොටසක් යන එකට තමයි අපි මේ ඥාන කියලා කියන්නේ, ජීන්ස් කියලා කියන්නේ. මේ මතකයේ යම් කොටසක් යනවා. හැබැයි එතනින් එහාට අතිවිශාල ප්‍රමාණයක් වෙනස් වෙන්නේ යා ඉන්න ආකල්ප මත. යා ඉන්න සමාජයේ තියෙන සංස්කෘතික දැන් එහෙම ඒ වගේ තමයි අපිට ඉන්නේ උගක් වෙලාට අපි දැන් මෙහෙම හිතන්නකො. අපි මේ ලිංගිකත්වය කියන එකට උගන්වන්න ඕනේ නෑනේ කවුරුත්. ඔව් ඒක උගන්වන්න ඕනේ. ඒක අපේ ඥානවලම තියෙනවා. මොකද අපි මේ ඩිසයින් කරලා තියෙන්නේ වර්ගයා බෝ කිරීම සඳහා. හැබැයි ඒකට වටේ තියෙන සංස්කෘතිය. ඒ කියන්නේ මම විවාහ වෙන එක, ඊළඟ විවාහ නොවි ඉන්නවද, බ්‍රහ්මචර්යාව ඉන්නවද, අරකද මේකද ඔය ඒ ගැන සින්දු ලියන එක, ඒක ආදරේ කියන එක, ඒ වගේ කතන්දර ගොඩාක් තියෙනවනේ ඒක. එතකොට මේ ඒ සංස්කෘතිකම ටික එන්නේ අරකින් නෙමෙයි. ඒක වෙනම ඉන්නේ. හරි. එතකොට මෙහෙම ටිකකුත් වෙනවා, මෙහෙම ඇබ්සෝබ් වෙන ටිකකුත් වෙනවා.
ඔය දැන් පූසාගේ මිනිස්සයාගේ වෙනස තියෙන්න ඕන ඔතනින්. දැන් අපිටත් තියෙනවා දැන් පූසාට වගේ ඒවා ටිකක් තියෙනවා. හරිද? දැන් මිනිස්සයාට පූසාට වගේ ඒවා ටිකක් තියෙනවා. ඒ අර ඊට අමතරව පූසාට නැති ලොකු එකක් තියෙනවා. පූ සංස්කෘතියක් හදන්න අමාරුයිනේ. හරිද? දැන් අපිට සංස්කෘතියක් හදන්න පුළුවන්, ඒක වෙනස් කරන්න පුළුවන්, වර්ධනය කරන්න පුළුවන්. ආකල්පමය හදන්න පුළුවන්. මේකයි පූසෙකුට නැති ප්‍රශ්න ගොඩාක් අපිට තියෙන්නේ ඒකයි. හරිද? ඔව් අපි මේ කාලය කියලා එකක් හදාගෙන අපි මේ කැලෙන්ඩර් හදාගෙන අපි දියුණුව කියලා එකක් හදාගෙන හරිද? මෙහෙමයි ඒක වැරදි කියනවටත් වඩා ඒකේ සුන්දර පැත්තකුත් තියෙනවා. ඒ වගේම ඒක ලොකු අසුන්දර පැත්තකුත් තියෙනවා. ඔව් දෙකම එකට තියෙන්නේ. කාසියේ දෙපැත්ත වගේ කාසිය එක පැත්තක් විතරක් අපිට ගන්න බෑ. එහෙම නැතුව පේන්නේ. එහෙම නැතුව පේන්නේ. ඉතින් ඒකට තමයි අපි පෙනීම කියන්නේ. ඒ රැවටීමටම තමයි පෙනීම කියන්නේ. වංගි සාන්ද්‍රෝ කියලා දකිනකොට ඔව්. ඉතින් වැඩ ඉන්නකොට මට එන්නේ මේ අර නම ඉතින් ඒක එහෙම නැතුව ගන්න බෑනේ. දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඔබතුමාගේ මේ වෙලාවේ සම්පූර්ණ මතකයේ නැතුව ගියා කියලා. හරිද? දැන් කවුද ඉන්නේ ඉස්සරහේ? කවුරු ඉන්නවද ඉස්සරහේ? එහෙම කියන්න බෑනේ මොකද? ඉතින් ඒකට තමයි අපි දකින්නවා කියන්නේ. ඒක තමයි ඒක. එහෙම නොවන එකක් ගැන හිතන්න බෑ. වචන නැතුව කොහොමද දකින්න බෑ. දකින්නේ වචන ටික තමයි. අපි මතකයේ අමතක කරමුකෝ. භාෂාව අයින් කරන්නකෝ සම්පූර්ණයෙන්ම. භාෂාව අයින් කරොත් මොනවද පේන්නේ ඉස්සරහින් තියෙන්නේ? භාෂාව සම්පූර්ණයෙන්ම අයින් කළා කියන්නේ. තේරුණා? ඔව් ඉතින් සංස්කෘතිය මෙහෙම ඒක මෙහෙම බොරුවක් ඇත්තක් කියනවට වඩා මේ සංස්කෘතියේ ලොජික් නැහැනේ. කිසිම සංස්කෘතික ක්‍රියාවකට ලොජික් එකක් නැහැ. හරිද? ඒක බොරුවක් විදියට ගන්නත් පුළුවන්, ඇත්තක් විදියට ගන්නත් පුළුවන්. ඉතින් ඒක හිතන්නකො පොඩි ළමයි ටිකක් එකතුලා ගන්න සෙල්ලමක් කියලා. එහෙම ගන්නකො. එතකොට හරි. සෙල්ලමවල ලොජික් එකක් නැහැනේ. හරි. ඒ පොඩි ළමයින්ට ඒ සෙල්ලමට විකල්පයක් නැත්තම් විකල්පයක් දීලා නැත්තම් හරිද? ඒ සෙල්ලමේ මේවා කරන්නත් බෑනේ. දැන් කවුරු හරි ටිකක් එකතු වෙලා මොනවාද මේ ගිනි පෙට්ටි ටිකක් තියාගෙන මේක උඩ තියාගෙන එහෙට මෙහෙට තල්ලු කර කර ඉන්නවා කියලා හිතන්නකෝ. උඹලා ඔය කරන්න බොරු වැඩක් කියලා කිව්වට වැඩක් නැහැ. උන්ගේ අතට බෝලෙකුයි බැට් එකකුයි දීලා උන්ට මෙයා තව අලුත් සෙල්ලමක් තියෙනවා. හරිද? මෙහෙම මේ පැත්තෙන් බෝලේ දානවා මේ පැත්තෙන් මෙහෙම බෝලට ගහන්න පුළුවන් කිව්වට පස්සේ තමයි අයාර සෙල්ලම අතාරින්නේ. හරිද? හැබැයි දැන් ඒකෙන් පස්සේ කරන සෙල්ලම ඇත්තක්ද කියලා අහුවොත් ඒකත් එහෙම එකක් තමයි ඉතින්. හරි. දැන් මොකක් හරි දැන් බෝල් එකට බැට් එකකින් ගහන එකේ මොකක් හරි ලොජික් එකක් තියෙනවද? ඒක මොකක් හරි වැදගත්. එහෙම එකක් කියන්න බෑනේ. ඉතින් ඒ බෝලෙට බැට් එක ගහනවා ඒක වගේම තමයි පන්සලකට ගිහිල්ලා මේ මල් පූජා කරන එකත් ඒ වගේම සෙල්ලමක් තමයි. ජීවිතේ අපි කාලෙන් කාලට සෙල්ලම් කරන විදිය වෙනස් වෙනවා. හරිද? සෙල්ලම් කරන දේවල් වෙනස් වෙනවා. ඒකට එක එක්කෙනා තමන්ට සතුටු හිතෙන සෙල්ලම් කරනවා. ඒවට ලොජික් තියනවා කියලා හුවොත් ඉතින් ලොජික් එකක් නැහැ ඉතින් ඒවට. ඒවා බොරුවක්ද කියලා අහුවොත් ඔක්කොම බොරු. මෙහෙමයි එහෙම දෙයක් නැහැ කියනකට වඩා ඒ සාපේක්ෂක රාමුව ඇතුළේ එහෙම දෙයක් තියෙනවනේ. හරිද? දැන් අපි එහෙම දෙයක් නැහැ කියනකට වඩා මම කියන්නේ එහෙම සම්මුතියක් තියෙනවා. සම්මුතියින් නැහැ කියලා අපිට කියන්න බෑනේ. හරිද? සම්මුතියින් තියෙනවා. මෙහෙමයි සම්මුතියින් කියන ඒවා වෙනස් කළ හැකි, සම්මුතියින් නැවත නිර්මාණය කළ හැකි, සම්මුතියින් කැඩිය හැකි කියන එකක් තියෙනවනේ. දැන් උදාහරණයක් විදිහට මම මේකට කියනවා මොකද්ද? යතුරු කියලා. දැන් අපි ඔක්කොම සම්මුතියක් දාගෙන තියෙනවා යතුරු කියලා. හරිද?
යතුරු කියලා සම්මුතියක් දාන්න. අපිට මේකට වෙන නමක් දාන්න බැරිද? හා? ඔව් වෙන භාෂාවකින් අපි වෙන එකක් දැන් ඉංග්‍රීසියෙන් අපි මේ කී කියලා සම්මුතියක් දානවා. ඒ කී කියන එකත් මේකක් නැතුව දැන් අපි තුන් දෙනා එකතු වෙලා. හරිද? මෙතනින් පස්සේ අපි කියනවා මේකට අපි කතා කරන්නේ සමනලයක් කියලා. හරිද? පුළුවන්ද බැරිද? පුළුවන්ද? පුළුවන්. ඒක තමයි සම්මුතියක් කියලා කියන්නේ. එතකොට අපි තුන් දෙනා අතරේදී දැන් සමනලයක් කියලා කිව්වහම මේක වැරදිද? නෑ වැරදි නෑනේ. වැරදි නෑනේ. හැබැයි මේක හරි නොවන එකකුත් තියෙනවා. මොකද මේක සම්මුතියක් නිසා. එතකොට අපි දෙමළද සිංහලද ඉංග්‍රීසිද ප්‍රංශද අරකද මේකද කියන එකත් ඒ වගේ සම්මුතියක්. ඉතින් ඒක නොතේරුම් කරගත්තාමනේ එන්නේ. ඔය අර ඔය නිල් දෙවියයි රතු දෙවියයි කතාවේ තියෙන ඔහොම එකක් නේ. දැන් අද උදාහරණයක් වෙලාට උගාක් ඔය ආගමික සංකල්පවල තියෙන මේවනේ තියෙන්නේ ඔය වගේ ඒවානේ තියෙන්නේ. එකම ගමේ හිටියලු මේ මිනිස්සු මේ කොට්ටාස එකම දෙවියෙක්ලු ඇදහැවි. හරිද? එකම දෙවියෙක් අදහලා පස්සේ ඉතින් මේ ගමේ එක පිරිසක් කැඩිලා උතුරු පැත්තට ගියාලු. තව පිරිසක් කැඩිලා දකුණු පැත්තට ගියාලු. උතුරු පැත්තේ ආයත මේ ගියාම ඉතින් එකම දෙවියා තම දෙකළු අඳහන්නේ උතුරු පැත්ත ගිය ආයත ඒ පැත්තේ තිබුණේ රතු පාටලු අර පිළිමේ ගහන්න. රතු පාට තමයි අවුලා තිබුණේ. ඒගොල්ලෝ ඒ දෙවියාගේ පිළිමේට රතු පාට ගෑවා. දකුණු අත පැත්තට ගිය ආයත ඒ එකම පිළිමයක් ඒ ආයත අහුුනේ මොකද්ද? නිල් පාට අහුුනේ. ඒගොල්ලෝ නිල් පාට ගෑවලු. හරි. දැන් පරම්පරා ගානක් ගියාලු. දැන් අර පරණ එකම ගමෙන් ආවා කියලා අමතකයි එකම දෙවියා අදහැවුවා කියලා අමතකයි උඩ ඉන්න අය රතු දෙවියා අදහන්නේ යට ඉන්න අය දකුණු දෙවියා ඊට පස්සේ මේ දෙකොල්ලෝ හම්බෙනවා අතරමඟදී උතුරෙන් ගිය අය දකුණෙන් ගිය අයගේ පරම්පරාවෙන් එන අය හම්බෙනවා බැලුවා මුන් අදහන්නේ මුන් මොකද්ද මේ මුන් කරන්නේ හරිද මුන් මේ රතු පාට දෙවියෙක් නේ මුන් අදහන්නේ අපේ දෙයියා නෙමෙයි උතුරෙන් බැලුවා මම මුන් මොනවද අදහන්නේ මුන් අදහන්නේ මේ මොකේද මුන් අදහන්නේ නිල් පාට දෙයියේ. හරිද? දැන් අදහන විදිහත් එතකොට වෙනස් වෙන්නේ නැද්ද කාලයක් යනකොට? වෙනස් වෙනවා. ඔය කියන භාෂාවෙත් වෙනස් වෙනවා. හරිද? දැන් උදාහරණයක් විදිහට අපි බ්‍රිතාන්‍යයේ පටන් ගත්තට මේ ඉංග්‍රීසි භාෂාව ඒක ඇමරිකාවට යනකොට වෙනස් වෙනවා. දකුණු අප්‍රිකාවට යනකොට වෙනස් වෙනවා. ඕස්ට්‍රේලියාවට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම වෙනවනේ. හරිද? ඒ සම්මුතියින් වල තියෙන ස්වභාවය සම්මුතියෙන් වෙනස් වෙනවනේ. ඉතින් ඒකනේ දැන් ඒක තියෙන්නේ දැන් මෙහෙම හිතන්නකෝ දැන් ඒක තමයි මම අර ඉස්සෙල්ලා කිව්වේ දැන් උතුරට ගිය මිනිස්සු හිතන්නේ රතු දෙයියා තනිය ලොකු එකා කියලා අරුන්ට පිස්සු කියලානේ හිතන්නේ මොයි නිල් පාට දෙයියෙක් අදහන්නේ දකුණේ උන් හිතන්නේ එහෙමනේ ඇයි උන් දැකලා තියෙන ඒක විතරයිනේ ලිංගෙම්බෝ කියලා කියන්නේ දැන් අත්දැකලා තියෙන ලෝකේ පටුයි හරිද හැබැයි අත්දැකලා තියෙන ලෝකේ පළල් වෙනකොට අපි අර ඉස්සර අර කතාවට කියන්නේ බොහෝ ඇසූ පිරු තැන් ඇති කියලා. හරිද? එයා ඒක ඊට වඩා දේවල් දැකලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මේ අපි එකම දේ තමයි ලෝකේ තියෙන එකම සුද්ධ වූ ආගම තමයි තේරවාද බුද්ධ ආගම කියලා හිතන් ඉන්නවා. දැන් එයාගෙන් අහනවා හරි එතකොට දැන් හරි ඒක මහායාන. ඒක වැරදි කියනවා. ඒවා මොකද්ද මහායාන කියන්නේ එතකොට මොකද්ද? දන්නේ නැහැ. ඒක දන්නේ නැහැ හැබැයි තේරවාදයක ලොකුයි කියන. ඊට පස්සේ දැන් ඒතකොට කතෝලික ඒක දන්නේ මම දන්නේ නැහැ මොකද්ද කියලා තියෙන්නේ කියලා. හැබැයි ඒක වැරදි. හරිද? එතකොට මේ යුදෙව් දන්නේ නැහැ. සික් දන්නේ නැහැ. දැන් අර ටික දන්නේ නැහැ හැබැයි මොකද්ද? තේරුණාද? දැන් කවුරු හරි ඔය ඔක්කොම ආගම් ටික මුල ටික බලාගෙන යනවා. එතකොට එයාගේ දර්ශනය පුළුල් වෙනවද නැද්ද? දර්ශනය පුළුල් වෙනවා. එයා එතකොට දේවල් දිහා දකින්නවනේ. එතකොට මෙතන මේ සම්මුතිය ඇති වුණේ කොහොමද? මෙතන මේ සම්මුතිය ඇති වුණේ කොහොමද? මෙයාගේ මේ අභිචාර විදිය එහෙම නැත්නම් මේ විදියේ යදුන් ටිකක් ආවේ කොහොමද? මෙතන මෙහෙම ඇති වුණේ කොහොමද කියලා ඒක පුළුල්ල දකින්නවනේ. පුළුල්ල දකින්නකොට එයා එකක් විශේෂ කරගන්නේ නැහනේ. තේරෙනවද? දැන් උදාහරණයක් විදිහට දැන් අපි දැන් අපිට ද්‍රවිඩ ජාතිකයෙක් එක්ක දුරස්ථභාවයක් ඇති වෙන්නේ අපේ තියෙන සම්මුතිය අර නිල් දෙයිය රතු දෙයිය වගේ තමයි.
හරිද? දැන් දෙන්නම් පාවිච්චි කරන්නේ කෝප්පේ. හැබැයි කෝප්පෙට කියන්නේ නම් දෙකක්. අරයා කියනකොට මෙයාට තේරෙන්නේ නැහැ. මෙයා කියනකොට මෙයාට තේරෙන්නේ නැහැ. සම්මුතියින් දෙකක්. සම්මුතියින් දෙකක් එනකොට අර නොතේරුම්කමට තමයි මේ වෙන්නේ. හැබැයි අපිට තේරෙනවා නම් මේකත් සම්මුතියක් මේ සම්මුතිය නිසා හැබැයි හැංගින්දනේ එකයි. බඩගිනි වෙනවා එක විදියට හැංගින් දැනීම එකයි. මානසික ක්‍රියාවලියන් වැඩ කරන්නේ එකම විදියට සයිකොලොජි පැත්තෙන් එකයි. හරි පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් අර සාමූහික මොහොනේ නිසා. හැබැයි අර එකයි මේම වෙනස් වීම පොඩ්ඩයිනේ තියෙන්නේ. මේ වෙනස් වීම අර සම්මුතියින් වල වෙනස් වීම ගොඩාක් එනවනේ. එතකොට සම්මුතියින් වල වෙනස් වීම ගොඩාක් එන හින්දා අර ලොකු මේව එකක් එනවා. එතකොට ඒක සම්මුතියක් විදිහට එහෙම වෙනස්කමක් තියෙනවද කියලා? ඔව් සම්මුතියක් විදිහට වෙනස්කමක් තියෙනවා. ලොකු පොඩිකමක් කියලා ඉන්නේ. ඉතින් අර ලිංගෙන් බංගේ කතාවෙන් එන්නේ. ඔව්. ගහ කැපුවට පස්සේ හේවණල්ල කොහෙටද වැටෙන්නේ කියලා වගේ ප්‍රශ්නයක් අහන්නේ ඒකට. නෑ අපි මේ විදිහට යනකොට සිතුවිලි අතර වෙනස අපි දැන් මේ ෆිසිකල් සර්ජරි කරනවා. ඔය ඉතින් ගහ කැපුවට පස්සේ මොකද වෙන්නේ? ගහ පැටුවට පස්සේ හේවණල්ලට මොකද වෙන්නේ වගේ ප්‍රශ්නයක් තමයි බෝය අහන්නේ. මේ සිතුවිලි දෙන්න නවතිනවා කියලා. ඉතින් ගහ කැපුවට පස්සේ මේ හේවණල්ලක් ගැන කතා කරන්න පුළුවන්. ඔබ කතා කරන්නේ භෞතිකවාදීව නම් ගහ කැපුවට පස්සේ හේවණල්ලක් ගැන කතා කරන්න බෑ. හරිද? කතා කරන්නේ භෞතිකවාදීවමනේ. ගහ මැරුණට පස්සේ හේවණල්ලට මොකද වෙන්නේ කියලානේ අහන්නේ. හරිද? භෞතිකවාදීවමනේ අහන්නේ. ඒකට භෞතිකවාදීව මට දෙන්න තියෙන උත්තරේ ගහ කැපුවට පස්සේ හේවණල්ලක් ගැන කතා කළ හැකිද කියලායි. මරණය කියන්නේ සංකල්පයක් කියලා තේරෙනවද මේ මොහොතේ ඇති වෙන? මරණයෙන් පස්සේ තියෙන සිතුවිල්ලක් ගැන තියෙන ඇති වෙන සිතුවිල්ල මේ මොහොතේ ඇති වෙන සංකල්පයක් කියලා පේන්නේ නැද්ද? මරණයෙන් පස්සේ මොකද වෙන්නේ කියලා හිතන එක. තේරෙනවද? එන්නේ ඒ කොහොමද මේ විවිධත්වය කියන එක එනවා. දැන් අපි හිතන්නකෝ අපි එක්තරා ආගමක් අදහන එකම ಜಾති භාෂාවක් කතා කරන පිරිසක් ඉන්නේ කියලා. අනිත් අපි ඔක්කොම අපි අතුරුදහන් කරලා අපි ඔක්කොම අපි හිතමු මොකක් හරි ක්‍රමයකින් අනිත් ඒ ඔක්කොම ඉවත් කරලා දානවා කියලා. අපි සමූල ඝාතනය කරලා දානවා කියලා. එතකොට ලෝකෙ ඉතුරු වෙන්නේ එකම භාෂාවක් කතා කරන එකම ආගමක් අදහන අය විතරයි. මොකද වෙන්නේ ඊට පස්සේ? මේගොල්ලෝ අතර තියෙන පුංචි වෙනස්කම් මොකද වෙන්නේ ඊට පස්සේ? ඒවා ලොකු වෙන්න පටන් ගන්නව නේද? වර්ධනය වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි ටික කාලයක් යනකොට ආයි වෙනස් වූ භාෂාවන් ගණනාවකුයි වෙනස් වූ ආගම් ගණනාවකුයි පහළ වෙනවද නැද්ද? පහළ වෙනවා නීති. ඒක තමයි මේ දැනුත් වෙලා තියෙන්නේ. ඔව් ඔව්. නෑ එහෙම වෙන්නේ එකක් කරන්න බෑ. ආයි එකකින් ගොඩක් හට ගන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ මම ඔබතුමාගේම කොපීස් 20ක් විතර හදනවා මේ වෙලාවේ. කොපීස් 20ක් විතර හදලා ඔය යන්න අරිනවා. එතකොට අර හදන කොපීස් වලට එක තැන් වලදී අත්දැකීම් වෙනස් වෙනවද නැද්ද? කන බොන කැම්බිය වෙනස් වෙනවද නැද්ද? ඒ වෙනස් වෙනකොට හිතන පදන විදිය වෙනස් වෙනවද නැද්ද? ආයි මේ 20 එකට ආවොත් එක මතයකට ගන්න පුළුවන්ද? ගන්න බෑ.
ඔක පොඩි කාලේ වුණා නම් කතා කරන භාෂාවයි ඔක්කොම ආකල්ප තවත් ගොඩාක් වෙනස් වෙනවා. ඒව ඇවිල්ලා තියෙන ආකල්ප විදිහටනේ. දැන් ඔබට වෙනත් ආගමිකයෙක් ගැන හරි වෙනත් ජාතිකයෙකු ගැන හරි මේ වෙලා තියෙන්නේ. අර ඒකත් හේතුඵලයක් විදිහටනේ ඇවිල්ලා තියෙන්නේ. ඒක කොතනින් හරි ආපු එක්ක කවියක් අහලා හරි එක්ක කවුරු හරි දාපු අදහසක් හරි දැන් අත්දැකීමක් විදිහට වෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. දැන් කවුරු හරි අර කිව්වාගේ රතු පාට ටී-ෂර්ට් එකක් ඇඳන් එන හිටපු කෙනෙක් ටොක්ක්ක් කැනලා ගියා කියලා හිතන්නකෝ. ඒ වගේ පොඩි කාලේ අපි වෙනත් භාෂාවක් කතා කරන කෙනෙක් ඇවිල්ලා කම්මුලට ගහලා යනවා. ඒක ඔබ දන්නෙත් නෑ ඇයි ගැහුවේ කියලා. එතකොට කොහොමත් මේ භාෂාව ඇහෙනකොටම ඔබට නිකන් හිතට මේකක් ඇති වෙනවා පොඩි නුරුස්නා ගතියක් ඇති වෙන්න පුළුවන්. ඒක අත්දැකීමනේ. එහෙම නැත්නම් ඔබට මේ ජාතිකයක මේ භාෂාව කතා කරන අය මෙහෙමයි මේ ආගම අදහන අය මෙහෙමයි කියලා ඔබට ආකල්ප වශයෙන් පොඩි කාලේ එනවනේ නිවුස් වලින් හරි මොන හරි හරිද? දැන් උදාහරණයක් විදිහට අපි දැන් පොලිටිෂියන්ස්ලා ඕක පාවිච්චි කරනවානේ. ඒ කියන්නේ අපිට දැන් තමන්ගේ ඡන්ද කොට වැඩි කරගන්න හරි තමන්ට යම්කිසි මේ මතවාදයක් හරි හදාගන්න හරි ඔය මේ අපි මේ සංකල්ප වල ඉන්නේ මතවාද ගොඩනගන්නේ මේකේ උඩ ලෙවල් එකට ගියාන් පස්සේ ඒගොල්ලෝ ඇත්තටම ඒ වගේ නෑ ඒ වගේ බොරුවත් ඒගොල්ලෝ දන්නවා දැනගත්තට ඒගොල්ලන්ට ඒවා පාවිච්චි කරන්න පුළුවන් සමාජය මැනිපියුලේට් කරන්න භාවිතා කරන්න පුළුවන් එතකොට මේ මැනිපියුලේට් කරන්න පාවිච්චි කරන වචන වලින් මැනිපියුලේට් වෙනවනේ හරිද පොඩි කාලේ අර අහුවෙනවනේ ආකල්ප වැටෙනවනේ ඒ ආකල්ප නිසා ඔබ හිතලා නෙමෙයි. ඒ ආකල්ප වලින් ඇති වෙන ගොඩනැගෙන සිතුවිලි තියෙනවා. නොරුස්නා ගතියක් දැනෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. ඔව්. ඔව්. ඒවත් එහෙමම තමයි. නෑ මෙහෙමයි ඔය හැම එකේම මම කියන්න මිනිස්සයාගේ සංස්කෘතික සීමාවන් තියෙනවානේ. සංස්කෘතික සීමාවන් තියෙනවා ඊළඟට අර ආපු අර මම කිව්ව ඥානමය සීමාවන් තියෙනවානේ. ඕකේ ප්‍රබල මොකද්ද? නෑ. සංස්කෘතිය අභිභවා යන වෙලාවල් එන්න තියෙනවනේ. ඔක්කොම බඩගින්නේ නම් ඉන්නේ. සංස්කෘතිය ඉවරයි. තේරෙනවද? මූලික අර මානව අපි කියන්නේ අර සත්තුන්ගේ විතරක් තියෙන ටිකට යන්නකෝ. එතනට එනකොට අර ඔක්කොම ඉවරයි නේද? සංස්කෘතිය ඉවරයි නේද? ඒවා ඔක්කොම යනවනේ. හරිද? තේරෙනවද? දැන් අපි හිතමු පූසෙක් හරි මේක තමන්ගේම පැටවු මරාගෙන කනවනේ සමහර වෙලාවට. හරිද? අපි කියනවනේ ඕක මහා මේ තිරිසන් අරව මේවා ගතියක් කියලා. හරිද? නැවක යනවා ගිහිලා දූපතක වැටෙනවා එහෙම නැත්නම් නැව ඇතුලේ ඉන්නවා කෑම්බීම ඔක්කොම නැතුව යනවා. හරිද? ඕම අර ෆිල්ම් එකකුත් තියෙනවා අර මොකක් හරි මේ මොනවාද කන්දක් මැද්ද හිම තියෙන ගොඩක් මැද්දට ප්ලේන් එකක් කඩා වැටිලා වෙච්ච වැඩේ. මොකද වෙන්නේ? ඒගොල්ලෝ වැඩ කරන්නේ ආයෙත් අර මූලික සත්තු වැඩ හැසිරෙන ආකාරයටමයි තමයි යන්නේ. එතකොට හැම වෙලාවෙම සංස්කෘතියට වඩා අර මූලිකයිව ප්‍රබලයි. එතනදී ඔක්කොම අරව යනවා ඔක්කොම. ආයි කන්න බොන්න හම්බෙලා ආයි ඔක්කොම අර මූලික අවශ්‍යතා ටික සන්තුෂ්ත වුණාට පස්සේ තමයි එන්නේ. ඒකත් ඔබ දැකලා ඇතිනේ දැන් අපි තුමු දැන් කලාව වගේ දේවල් සමාජයේ කොයි ස්තරවලදී මේ ප්‍රබල වෙන්නේ. අපි එදිනදා කන්න බොන්නත් අමාරුවෙන් හොයාගන්න අමාරුවෙන් ඉන්න තැනදී ඒක අඩුයිනේ. දර්ශනය කලාව වගේ අඩුයිනේ. හරිද? හොඳට කන්න බොන්න මේ වෙලාව බඩ පිරීලා එහෙම තියෙනකොට දර්ශනීය කලාව කියන ඒවා වැඩිනේ. තේරුණාද? ප්‍රබල වෙන්නේ අර මූලික ඉවර. අර සත්තුන්ගේ තියෙන මූලික ලක්ෂණ ටික. ඒකම තමයි තියෙන ඥානමය වලින් එන ඒකම තමයි මූලික. හරිද? ඒ ටික සන්තුෂ්ත වුණාට පස්සේ තමයි අරව ප්‍රබල. දැන් ඔක්කොටම බඩගින්නේ නම් ඉන්නේ මුන් අපි මේ උඹ කතා කරන භාෂාව වෙනස් මුන් කතා කරන භාෂාව වෙනස් කියලා මේ අපේ සංස්කෘතිය මොකද්ද ආගම මොකද්ද කියලා අදාළ නැහැනේ. ඒ වෙලාව බඩගින්නට විසඳුමක් ගන්නවා මිස
ඉතින් ඒකත් හේතුඵලයක් තමයි. දැන් ආන්දරොන්ට තේරෙන්නේ ඇයි නැත්තේ ඇයි? ඒකත් හේතුඵලයක් විදියට විතරයි වෙන්නේ. තේරුම් ගැනීම හෝ තේරුම් නොගැනීම වෙන්නේ ඒ විදිහටමයි. ඔබ මේක දැක්කන් පස්සේ කවුරුවත් ගැනවත් එහෙම අමුතු වෙන්නේ එකක් වෙන්නේ නැහැ. ඉතින් ඒකට අවශ්‍ය නැහැ නේ. දැන් ඒ කියන්නේ දැන් අපි හිතමු අපි පොල් ගස් දෙකක් බලලා හිතනවා මේ පොල් ගහේ පොල් හැදෙන්නෙම නැහැ නේ මේක. මේ ගහේ නම් පිරිලා. ඇයි මේ ගහේ හැදෙන්නේ නැත්තේ කියලා බලන්න. ඇයි ගහ හැදෙන්නේ නැත්තේ කියලා බැලුවොත් එක්කෝ ඒකේ තියෙන මොකද්ද බීජේ හිටවපු පොල් බීජේ අවුලක්. එතකොට හිටවපු ඒ මේ පසේ අවුලක්. එක්කෝ ඒක පරිසර සාධකවල අවුලක්. පොහොර වැටිලා නැහැ. හරිද? එක්කෝ මේක පොඩි කාලේ මේක සතෙක් ඒක පොල් කුරුමිනේ හරි මොකක් හරි කනවා. හරිද? ඒ වගේ මොකක් හරි හේතුවක් නිසා මේ පොල් ගහේ පොල් හැදෙන්නේ නැහැ. තේරුණාද? ඉතින් ඔබතුමා ඇහුවා මේ ආන්දුරන්ට මේක තේරිලා නැහැ. මේ ආන්දුරන්ට තේරෙනවා. මේ මිනිස්සුන්ට මේක තේරිලා නැහැ. මේ මිනිස්සුන්ට තේරෙනවා කියලා පොල් හැදෙන්නේ හේතුඵලයක් විදියට පොල් හැදෙන්නේ නැති වෙන්නේ හේතුඵලයක් විදියට. හරිද? ඒක පොල් හැදෙන එකෙත් 아무තු මැජික් එකක් නැහැ. පොල් හැදෙන්නේ නැති එකෙත් 아무තු මැජික් එකක් නැහැ. මම අර ඉස්සෙල්ලා කිව්වනේ අර කට්ටියක් එකතු වුණත් හොඳයි කියලා. හැබැයි ඒකේ ඔය හැම බෙහෙතකම විසක් වගේම මේකක් තියෙනවා වගේ. එහෙම එකතු වුණාට පස්සේ සමහර වෙලාවට ඒක හරහා අපි කල්ට් එකක් හැදෙනවා කියලා කියන්නේ. එකම අදහස ඒකේ ඉන්න අය ඔක්කොම එකම අදහස දරන්න පටන් අරගෙන ඒක ඇතුලේ දන්නේව නැතුව වෙනම පැත්තකට යන්නත් පුළුවන්. ඒ කියන්නේ අවෑ වුණේ නැත්තම්. ඉතින් එකම දේ දිහා පුද්ගලව බලන විවිධාකාර දේ මේක මහා කරදරයක් වදයක් කියලා කියනකොට බලන්න පුළුවන්. තව කෙනෙකුට මේක හරි සුන්දර දෙයක්. හරි නිර්මාණශීලී දෙයක්. හොඳ ලස්සන ටූල් එකක් විදිහට දකින්නත් පුළුවන්. බලන විදිය අනුව තමයි. මෙහෙම අපිට ඒක අහන්න නම් වෙන්නේ සතෙක්ගෙන් තමයි. හැබැයි සාපේක්ෂව කිව්වොත් අපිට මේ ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ මේක හින්දා තමයි. මේ හිතක් තියෙනවද නැද්ද? මම ඉන්නවද නැද්ද? මම නැද්ද? හිත තියෙන එක කරදරයක්ද? හිත තියෙන එක සුන්දර දෙයක්ද කියන එක හිතන්නේ සතා නෙමෙයිනේ. නෑ හිතුවිල්ලකින් ඊළඟට සිතුවිල්ලක් ක්‍රියේට් කරනව නෙමෙයි. අර හේතු අනුව ගොඩ නැගෙනවා. දැන් පළවෙනි එකට සම්බන්ධ වෙන්නේ පළවෙනි එකට සම්බන්ධයි කියලා කොහොමද කියන්නේ? දැන් අපි මොකක්ද හිතන්නේ මේකට අදාළ එක සිදුවිල්ලක් නම් තියෙනවා නේ. ඒකට අදාළ මොනවා හරි නෑ අපි ඔයාට පේන ඔක කාලේ හරහා ගලාගෙන යනවා වගේනේ. ඒ කාලය කියන එක සිතුවිල්ලකින් ගොඩනගන්නේ. කාලේ හරහා ගලාගෙන යන එකක් විදිහට දැක්කොත් නෝ ප්‍රශ්නේ එන්නේ. කාලේ සම්බන්ධ කරගෙන ඔව් ඔය ප්‍රශ්නේ වායේ එන්නේ ඒ කාලේ හරහා ගලාගෙන. මම ඇත්තටම ඉස්සෙල්ලා ওই භෞතිකය ගැන කාලය ගැන කතා කරාට ඒක එහෙම කියන්න බෑ ඒක. මම භෞතික ඇතුලේ මම මෙතුමා අහපු ප්‍රශ්නෙට මම කිව්වා මම භෞතික කියන රාමුව ඇතුලේ උත්තර දෙන්නේ කියලා. හරිද?